අයිබෝන් කියලා අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා විංකලේ YouTube channel එකට. ඉතින් මේ මගේ ටූල් බොක්ස් එක පෙන්වන්න කියලා සමහර කට්ටිය මේ මට පෞද්ගලිකව මැසේජ් දාලාත් අහලා තිබුණා. දැන් ගොඩක් දවස් මං ගාව මේ ටූල් බොක්ස් එක තියෙන හින්දා මේක ඔයාලට පෙන්වන්න හිතුණා. මේක ඇත්තටම මේ කඩේ ගන්න පුළුවන් ටූල් බොක්ස් එකක් නෙමෙයි. මෙන්න මේ Pelican කියන බ්‍රෑන්ඩ් එකේ hard case එකක් අරගෙන මම මේකට අරන් තින්නේ Pelican 15x10 කියන කේස් එක hard case එක අරගෙන ටූල් ඔක්කොම මේකට දාපු ටූල් මම හදපු ටූල් බොක්ස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය ඉල්ලපු හින්දා මේක ඔයාලට පෙන්වන්න හිතුණා. වැඩි කතා නැතුව අපි ටූල් බොක්ස් එක අරලා බලමු. මම මේකට මෙන්න මෙහෙම ලොක් එකකුත් පාවිච්චි කරලා තියෙනවා. මේකේ දෙපැත්තටම ලොක් දෙකක් දාන්න පුළුවන්. ඔයාලට කැමති සයිස් එකේ නම්බර් ලොක් එකක් තියෙන එකක් හරි නැත්නම් සාමාන්‍ය පැඩ් ලොක් එකක් හරි දාන්න පුළුවන්. මේකේ ඊට පස්සේ මෙන්න මෙහෙම ලොක් සිස්ටම් එකකින් තමයි මේක ලොක් වෙලා තියෙන්නේ. ඒකත් මම ගලවලා මෙන්න මෙහෙම ටූල් බොක්ස් එක අරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදපු ටූල් බොක්ස් එක. ට්‍රැවලින් වලදී ගොඩක් වැදගත් මේ වගේ ටූල් බොක්ස් එකක් තියෙන එක. මොකද හේතුව මේ අපිට ෆ්ලයිට් එකේ වුණත් අරන් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. මේ ටූල් බොක්ස් එකේ විශේෂත්වය තමයි මම මේකට බ්‍රෑන්ඩඩ් ටූල්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එතකොට හරිම දැන් ගොඩක් කාලයක් මම දැන් අවුරුදු 2කටත් වැඩිය මේ ටූල් බොක්ස් එක පාවිච්චි කරනවා. ඉතින් ඒකෙම ඔයාලට කියන්න පුළුවන් මේ තියෙන ක්වොලිටි එක කොහොමද මම තියාගෙන තියෙන්නේ, මොන වගේ ටූල්ස්ද මම පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පොඩ්ඩක් මේ ටූල්ස් එකින් එක පෙන්වන්නම්. එතකොට අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම මම මේ ටූල් බොක්ස් එක හදන්න පාවිච්චි කරපු දේවල් ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඉතින් මේ වගේ ටූල් බොක්ස් එකක් ඔයාලගේ ගෙදර බයිසිකල් හදන වැඩවලට, එතකොට අනෙකුත් ගෙදර තියෙන වැඩවලට ඔයාලගේ තියෙන ටූල්ස් හැමතැනම නම් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ටූල් බොක්ස් එකකට දාලිවල ටූල්ස් තියාගන්නකොට ඔයාලට ආස හිතේ ඒ වගේම පිළිවෙලකට තියෙනවා. මොනවා හරි ටූල් එකක් නැති වෙලා නම්, දැන් මේ එක තැනක ටූල් එකක් නැති වෙලා නම් ඔයාලට ඒක පේනවා හරියටම. ඒ හින්දා මේ වගේ අරේන්ජ් කරලා තියාගන්න එක හරිම වටිනවා. ඉතින් මේ ටූල්ස් වල තියෙන විශේෂත්වය ටූල් බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලාත් මම හිමින් සැරේ ඔයාලට පෙන්වන්නම්. ඉතින් මම මෙතන ලේයර් එකෙන් ලේයර් එක ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ මගේ ඩිස්ප්ලේ ලේයර් එක. ටූල්ස් වලට කලින් මේක ඇරෙන වැහෙන සිස්ටම් එක ගැන අපි කතා කරොත් එහෙම මේ උඩ ටොප් එක ඇරෙන්න මෙතන මම ගෑස් ස්ට්‍රට්ස් පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් වෙලාවට කිචන් ඩෝර්ස් වලට එහෙම පාවිච්චි කරනවා මේ වගේ ස්ට්‍රට්ස්. සයිස් එක අනුව ඔයාලට බලලා ගන්න පුළුවන්. ඒකෙදි මේ ගොඩාක් හයිය නැති, ඒ කියන්නේ ගොඩක් බර නැති සාමාන්‍ය ගැලපෙන ස්ට්‍රට් එකක් තමයි මේකට පාවිච්චි කරන්න වෙන්නේ. මොකද නැති වුණොත් එහෙනම් මේක අරින්න වහන්න ගියාම ගොඩක් අමාරුයි, තද වැඩි වෙනවා. බරක් නැතුව අරින්න වහන්න පුළුවන් ඉන්න තමයි මේ ස්ට්‍රට්ස් පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඔයාලා දැකලා ඇති මේ ඕනම වාහනයකත් කාර් වල, වෑන් වල එහෙම පිටිපස්සේ දොර අරින්නත් මෙන්න මේ වගේ ස්ට්‍රට්ස් පාවිච්චි කරනවා. ඒකෙම කොට පොඩි එකක් තමයි මේක. එච්චර ලොකු බරක් ගන්න බැරි. හැබැයි මේ වගේ එකකට ගානට සෙට් වෙන ගෑස් ස්ට්‍රට්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක අනිත් එක වැදගත් වෙනවා. මේක ටූල් බොක්ස් එක මෙහෙම ඇරලා තියෙන වෙලාවට උඩ පියන පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්නත් ස්ට්‍රට්ස් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම මෙතන පෙන්නන්නම්. මේ කොනේ ඉඳන් පටන් ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ පාක් ටූල් ලගේ පික් සෙට් එක තියෙනවා. පික් ටූල් සෙට් එක තියෙනවා. මේ උලක් වගේ තියෙන්නේ මොනවා හරි දේවල් ගලව ගන්න, රබර් ඕරින්ග්ස් ගලව ගන්න, පොඩි බෙයාරින් වල තියෙන රින්ග්ස් ගලවන්න, මේ වගේ දේවල් වලට තමයි මේ උල් තියෙන මෙන්න මේ ටූල්ස් පාවිච්චි කරන්න. ඉතින් මෙතන හෙක්ස් කී තියෙනවා. ඔයාලා හැමෝම දන්න ඇලන් කීස් තියෙනවා. ඉතින් මේක මේ අර T shape එකට තියෙන හෙක්ස් කී තමයි මම පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චියට හරිම ලේසි. මෙන්න මෙහෙම ඒකට මේක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් විදියට තියෙන්නේ. වැඩ කරද්දී හරිම ලේසි. මෙන්න මේ ජාතිය මේ T shape එකේ තියෙන ඇලන් කී හෙක්ස් කී පාවිච්චි කරොත් එහෙම වැඩ කරගන්න හරිම ලේසි. ඉක්මනින් වැඩ කරගන්න ලේසි හින්දා සහ අතට වැඩි අමාරුවක් නැති හින්දා තමයි මේ වගේ ටූල්ස් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පාක් ටූල් කට එකක් තියෙනවා. ඊට පස්සේ මේක ඩිස්ක් එක කැලිපර් එකත් එක්ක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ටූල් එකක්. පාක් ටූල් වල වැල්කෝ රිමූවර් ටූල් එක, ඊට පස්සේ L shape එකේ පිටිපස්සේ ඩිස්ක් එක සම්පූර්ණ වැහිලා තියෙන රෝද වලට පාවිච්චි කරන වැල් ඇඩැප්ටර් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ස්ටාර් කීස්. මේවට කියන්නේ ටෝක්ස් කී කියලා. ස්ටාර් කීස් අර වගේම තමයි මේ ඇලන් කී වගේම තමයි ටෝක්ස් කීස් උත් තියෙනවා. ඒවත් සෙට් එකක්ම මෙතන තියෙනවා. නිතරම ඕන වෙන සෙට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේක පාක් ටූල් බ්‍රෑන්ඩ් එකේ නෙමෙයි, වෙනත් බ්‍රෑන්ඩ් එකක්. චේන් එකේ ගෙවිලාද කියලා චේන් එකේ ලෙන්ත් එක බලා ගන්න පුළුවන් චේන් චෙකර් ටූල් එකක් තමයි මේක. ඊට පස්සේ මම මේ පල්ලෙහා කොටස පෙන්වන්න කලින් මම ඔයාලට මේකෙම තව හැංගිච්ච තව ඇතුලේ කොටසක් තියෙනවා. ඒක පෙන්වලා ඉන්නම්. ඒකට අපිට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ කී එක. ඉතින් මේ කී එක මෙතනට දාලා අපි මේක මෙන්න මෙහෙම අන්ලොක් කරගන්නවා. මේ තියෙන්නේ. ඉතින් මේක පල්ලෙහාට වැටෙන එක නතර කරන්න මම මෙතනදී මෙන්න මේ වගේ ස්ට්‍රින්ග්ස් පාවිච්චි කරලා තියෙනවා.
ඒ වගේම මෙතන බලාගන්න පුළුවන් පාර්ට් ටූල් ලගේ wheel alignment spoke nipples tools තියෙනවා. ඊට පස්සේ මෙතනත් තියෙනවා spoke tools අර internal ඇතුලේ තියෙන spoke වලට පාවිච්චි කරන spoke tools තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා crank එකේ තියෙන bolt remove කරද්දී ඇතුල් පැත්තෙන් අල්ල ගන්න පුළුවන් tool එකක්. ඊට පස්සේ මේ ඇතුලේ තියෙනවා chargers තියෙනවා. එතකොට rim tape ජාති සාමාන්‍ය tape එතකොට අදාළ වෙන tape ජාති තියෙනවා. glove එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඇතුලේ තියෙනවා තව මේ තියෙන්නේ මේක එක ජාතිය එන ජාති පොඩි දේවල් දාන්න පුළුවන් ඩිවයිඩර් බොක්ස් එකක්. ඉතින් ඒක තාම සම්පූර්ණ නැහැ. හම්බෙන ටිකක් වැදගත් කියලා හිතන දේවල් මේකට දාලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ශිපර් වලින් තියෙන්නේ. ඊට පස්සේ ග්‍රීස් දාලා තියෙනවා. මම ග්‍රීස් තියාගෙන ඉන්නේ මෙන්න මේ විදියට. මේ බලන්නකෝ. ලොකු සිරින්ජ් එකක් අරන් ඒකට ග්‍රීස් පුරවලා තමයි තියෙන්නේ. එතකොට කොහේ හරි අරන් යන්නත් ලේසි. පාවිච්චි ගන්නත් හරිම ලේසි. මේ ගොඩාක් ග්‍රීස් නිකන් බෝතල් පිටින් අරන් යන්න ඕනේ නැහැ. ටින් පිටින් අරන් යන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ පොඩි ටිප්ස් ඔයාලට වැදගත් වෙන්න පුළුවන් කොහොමද ඒවා දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බැටරි ජාති තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ එක ජාතියේ හයිඩ්‍රොලික් හෝස් වල එන්ඩ් එකට තියෙන ඔලිව් පින්ස් තියෙනවා මෙතන. එක ජාතියෙන් ඒවා සෙට් එකක්ම තියෙනවා. මෙතන තියෙනවා මේ ස්පෝක් කැචර් එකක්. ඒ කියන්නේ අර ෆ්ලැට් ස්පෝක් අල්ලගන්න මෙන්න මේ ටූල් එක පාවිච්චි කරනවා. එක සයිස් 4ක් තියෙනවා ඒකේ. ඊට පස්සේ හයිඩ්‍රොලික් ඔයිල් තියෙනවා. තව ඇලන් කී බිට් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලීඩ් වලට පාවිච්චි කරන බ්ලීඩින් කප් එක තියෙනවා. හයිඩ්‍රොලික් ඔයිල් වලට තමයි මේකත් වැදගත් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මේ ඇතුලේ තියෙන ලේ එක කම්ප්ලීට් කරලා තියෙන එක. මේ වැඩිපුර පාවිච්චි වෙන්නේ නැති හැබැයි අදාළ වෙන අර ගොඩක් පිළිවෙලට තියාගන්න බැරි හැමදේම මෙතනට දාලා තියෙන්නේ. මොකද මේ පොකට්ස් වලට ඒවා දාලිවලා තියන්න පුළුවන් හින්දා. ඉතින් මේක මෙන්න මෙහෙම වහන්න පුළුවන් විදියට මේක ලොක් කරලා ඉවරලා මෙන්න මෙහෙම මේ එතකොට ඒක හදිසියෙ කාටවත් අරින්න බෑ. අපිට ගොඩක් වැදගත් වෙලා තියෙන කියන හිතන දෙයක් ඒකට දාන්නත් පුළුවන්. ලේයර්ස් ගොඩක් තියෙනවා පල්ලෙහාට ඒ ලේයර්ස් ඔක්කොම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා කට එකක් තියෙනවා. අපි කී එක තියෙනවා ඕපන් කරන. සිසර් එකක් තියෙනවා, කතුරක් තියෙනවා. ඊට පස්සේ පිලිප් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා, ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. ඊට පස්සේ Shimano වල මේ ක්‍රෑන්ක් එකේ තියෙන බෝල්ට් එක ගලවන ටූල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා Shimano වල රියර් ඩිරේල් ඇඩ්ජස්ට්මන්ට් ටූල් එකක් තියෙනවා. පොඩි ටෝක් රින්ච් එකක් තියෙනවා. ඊට පස්සේ කේබල් කටර් එකක්, ටයර් ලීවර්ස්, ඊට පස්සේ ඇඩ්ජස්ටබල් රින්ච් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිස්ක් අලයින්මන්ට් ටූල් එකක්, ප්ලයර්ස් තියෙනවා, නීඩල් නෝස් ප්ලයර්. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිස්ක් එකේ කැලිපර් පෑඩ් එක ඇඩ් කරන්න පුළුවන් ටූල් එකක් මේක. ඊට පස්සේ ඔයාලා දන්න චේන් ටූල් එක. මේ ඔක්කොම පාක් ටූල් බ්‍රෑන්ඩ් එකේ තමයි තියෙන්නේ. මම ඔයාලට හැංගිච්ච දේවල් දෙකක් පෙන්නන්නම් මේ ලේයර් එකේ තියෙන. ඉතින් මේ ලේයර් එකේ තියෙන සීක්‍රට් එක තමයි මේක. එකක් තමයි මේක පිටිපස්සේ මම තියලා තියෙනවා මේ මැග්නට්. මේ තියෙන්නේ මේ මැග්නට් පාවිච්චි කරන්නේ මේ පවර් මීටර් ක්‍රෑන්ක් වල මැග්නට් එක සමහරලාට හැලෙන්න පුළුවන්. ඉතින් මේ මැග්නට් මම මේකේ අලවලා තියෙන්නේ. මේ හදිස්සියෙන් හරි බයිසිකල් එක මැග්නට් නැති වෙලා තියුණොත් එහෙම ටක් ගාලා මේකෙන් අරගෙන අලවන්න පුළුවන්. එතකොට මේ එතන ටූල් එකේ මේ ටික තියෙනවා හැමදාම. ඊට පස්සේ තව විශේෂම දෙයක් තියෙනවා මෙතන. මේ ටූල් එකේ යට මේ තියෙන්නේ. ඔයාලා දන්නවනේ මේ කවුද කියලා. ඉතින් මේ ස්ටිකර් එක ඇත්තටම මේ ඉටලියන් මිකෑනික් කෙනෙක් මට දුන්නේ. තඩේජ් පොගච්චර්ගේ බයික් එකේ එයාගේ බයික් එකේ ෆ්‍රේම් එකක් මාරු කළා. ඉතින් ඒ මාරු කරද්දී තිබිච්ච පරණ ෆ්‍රේම් එකේ කියන්නේ එයා ඇත්තටම පැදපු බයිසිකලයක තිබිච්ච ෆ්‍රේම් ස්ටිකර් එක එයාගේ නමේ නේම් ටැග් එකේ ස්ටිකර් එක තමයි එයා කිව්වා මට ඕනනම් දෙන්නම් කියලා. ඉතින් මම ඒක මගේ ටූල් බොක්ස් එකේ මතක තියෙන තැනක අලවගත්තා. මේක ඇත්තටම තඩේජ් පොගච්චර් පැදපු බයිසිකලයක එයාගෙන් මට හම්බෙච්ච ස්ටිකර් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ හයිඩ්‍රොලික් හෝස් ගලවන්න පුළුවන් ටූල් එකක් තියෙනවා, බිට්ස් දෙකක් තියෙනවා, ගොඩක් වැදගත් වෙන. ඉතින් ඔන්න මම ලේ එක පල්ලෙහාට ගත්තා. පළවෙනි ලේ එක. මේ තියෙන්නේ දෙවෙනි ලේ එක. ඉතින් මේ ලේ එකේ තියෙන්නේ තවත් වැදගත් වෙන ටූල් සෙට් එකක් මම උඩින් ඉඳන්ම පෙන්නන්නම්. ඉතින් මෙතන තියෙනවා කලින් අපි වීඩියෝ එකත් කතා කරමු ටෝක් රින්ච් දෙක තියෙනවා. මෙතන තියෙන ටිකක් වැඩි ටෝක් එක. ටෝක් 10 ඉඳන් 60 විතර වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් ටෝක් රින්ච් එකක් මෙතන තියෙන. ඊට පස්සේ 14 විතර වගේ වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය 2.5 ඉඳන් 14 විතර වගේ වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් පොඩි ටෝක් රින්ච් එකක් තමයි මෙතන තියෙන. ටෝක් රින්ච් දෙකක් තියෙනවා. මේ ටූල්ස් දෙක ටූල් බොක්ස් එකේ තියෙන ටිකක් බරම ටූල් දෙකක්. සාමාන්‍යයෙන් මේක ග්‍රෑම් 800ක් විතර බර වෙනවා මේ ටූල් එක විතරක්. ඊට පස්සේ මෙතන තියෙනවා අඩි රූලක් තියෙනවා. මේක ස්පෝක් ලෙන්ත් එක බලා ගන්නත් පුළුවන් අඩි රූලක්.
ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් එහෙම වර්නිය කැලිප එකක් තියෙනවා ඩිජිටල් එකක් එක ඩිජිටල් විදියට වර්නිය කැලිප එකක් බෙයාරින් මැන ගන්න ඕනම දෙයක් දිග මැන ගන්න පොඩි පොඩි දේවල් මේක පාවිච්චි කරන්න පුළුවන් මෙෂරින් ටේප් එකක් තියෙනවා ඊට පස්සේ මේක පාවිච්චි වෙන්නේ මේකත් ඩිජිටල් එකක් මේ තියෙන්නේ ඇකියු මාස්ටර් කියලා මේක මේ සීට් එකේ ඇන්ගල් එක බලා ගන්න පුළුවන් ඩිජිටල් ටූල් එකක් මේ තියෙන සීට් එක උඩට පල්ලෙහාට කොච්චරක් ඇන්ගල් එක තියෙනවද කියලා මේ ටූල් එකෙන් බලා ගන්න පුළුවන් ඒවා ඩිජිටල් ඔක්කොම හරියටම ඇකියුරේට් එතකොට ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටයර් ප්‍රෙෂර් ගේජ් එකක් තියෙනවා ඒකේ ටයර් ප්‍රෙෂර් එක බලා ගන්න ඩිජිටල් ටයර් ප්‍රෙෂර් ගේජ් එක ඊට පස්සේ Shimano වල ෆ්‍රන්ට් ඩිරේල් ඇඩ්ජස්ට්මන්ට් ටූල් එකක් තියෙනවා තව ටෝක්ස් කී සෙට් එකක් තියෙනවා එක්ස්ට්‍රා සෙට් එකක් තියෙනවා L shape එකට තියෙන ඊට පස්සේ මෙතන Allen key සෙට් එකක් තියෙනවා ඒකත් L shape එකට තියෙන එක්ස්ට්‍රා සෙට් එකක් මෙතන තියෙන ටිකට අමතරව මෙතනත් තියෙනවා එතකොට එක ටූල් එකක් නැති වුණත් හරි එතකොට තව වැඩිපුර ටූල් එකක් ඕන නම් මෙතන මේ දෙකට අදාළම ටූල් ಜಾති දෙකක් තියෙනවා මේක වීරා කියන බ්‍රෑන්ඩ් එකේ ටූල් ಜಾති මෙතන තියෙනවා අර ඉස්සලා මම පෙන්නපු හයිඩ්‍රොලික් අපිට තියෙන ඔලිව් පින් එක හෝස් එකට ගහ ගන්න පුළුවන් සහ හෝස් කට එක මෙතන තියෙනවා ඒ ටූල් එක තනි ටූල් එකක් විදියට එන්නේ මෙන්න මේ විදියට ඊට පස්සේ මේක වීල් අලයින්මන්ට් එකක් කරගන්න ඕනොත් එහෙම බයිසිකල් එකට හයි කරලා කරන්න පුළුවන් පොඩි ගැජට් එකක් ඊට පස්සේ මෙතන තියෙනවා මේක පවර් බෑන්ක් එකක් නෙමෙයි ඒ වගේ පෙනුනට මේකත් ගොඩක් වැදගත් ටූල් එකක් මේ තියෙන ටූල් සෙට් එකක්ම තියෙනවා මේ තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එකක්ම තියෙනවා එක එක හැඩේ මේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඔය මේ heart rate sensor වල තියෙන මේ පොඩි ඇන ගලවන්න ඒ වගේම පොඩි තැන්වල තියෙන චූටි ඇන ගලවන්න මේ සෙට් එක ඇතුලේ තියෙන ඒවා පාවිච්චි වෙනවා. ඉතින් ඔන්නම තමයි මගේ දෙවනි ලේ එක සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඔයාලට මේ ටූල්ස් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මට කමෙන්ට් එකක් දාලා අහන්න. එතකොට මට කියලා දෙන්න පුළුවන් මේ ටූල්ස් වලින් මොනවද කරන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් හරි මම පෙන්නන දෙයක ටූල් බොක්ස් එකක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක් හරි කමක් නැහැ. මේ මොනවද මේවට හදන්න පාවිච්චි කරලා තියෙන තාක්ෂණය කියලා ඔයාලා අහුවොත් එහෙම මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්න හරි වීඩියෝ එකකින් හරි කමෙන්ට් එකකින් හරි උත්තර දෙන්නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේකත් අර වගේම තමයි මේ දෙපැත්තෙන් උස්සන්න පුළුවන් විදිහට මෙහෙම උස්සලා ගන්න පුළුවන් විදිහට දෙපැත්තෙම මම කොකු දෙකක් දාලා තියෙනවා. අපි තුන්වෙනි ලේ එකට යමු. ඉතින් මේ තියෙන දැන් දෙවෙනි ලේ එක ඊට පස්සේ මේ තියෙන තුන්වෙනි ලේ එක. ඉතින් මේ ටූල් බොක්ස් එකේ ලේයර් 4ක් තියෙනවා. මේ තියෙන්නේ අපි දැන් ඉන්නේ තුන්වෙනි ලේයර් එකේ. ටොප් ලේයර් එකක් තියෙනවා ඩිස්ප්ලේ ලේයර් එකක්. ඊට පස්සේ පළවෙනි ලේයර් එක අපි බැලුවා, දෙවෙනි ලේයර් එක බැලුවා. දැන් මේ අපි ඉන්නේ තුන්වෙනි ලේයර් එකේ. මේකෙත් මම වම් පැත්තෙන් නම් පටන් ගන්නම්. මේ තියෙන්නේ බෙයාරින් වලට පාවිච්චි කරන්න පුළුවන් බොටම් බ්‍රැකට් බෙයාරින් වලට සහ හබ් බෙයාරින් වලට පාවිච්චි කරන්න පුළුවන් බෙයාරින් ප්‍රෙස් ටූල් එකක් තමයි මේක. ඊට පස්සේ බොටම් බ්‍රැකට් වල එක එක ಜಾති වලට තියෙන ටූල්ස් කීපයක් මෙතන තියෙනවා. මේකත් බොටම් බ්‍රැකට් ටූල් එකක්. මෙතනත් තියෙනවා මේකට අවශ්‍ය ඇඩැප්ටර් මේ ටූල් එකට අවශ්‍ය ඇඩැප්ටර් සෙට් එකක්ම තියෙනවා මෙතන. ඊට පස්සේ චේන් ලින්ක් මාස්ටර් ලින්ක් එක ගලවන්න පුළුවන් ටූල් එක මාස්ටර් ලින්ක් රිමූවර් ටූල් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේක පයිප් කටර් එකක්. සමහර මේ හැන්ඩල් බාර් වල එන්ඩ් එක කපා ගන්න මේක ගොඩක් වැදගත් විශේෂයෙන් මවුන්ටන් බයික් වල. සමහර වෙලාවට සීට් පෝස්ට් මාක් කරගන්න එතකොට හෙඩ්සෙට් එකේ ස්ටියර් එක මාක් කරගන්න මේක ගොඩක් වැදගත්. මේක පංච් එකක් වගේ ටූල් එකක්. මේක මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නම්බර් ප්ලේට් රේස් වලදී නම්බර් ප්ලේට් එක හිල් කරන්න මේ ටූල් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතනක් තියෙනවා ප්ලයර් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා හැක්සෝ එකක් තියෙනවා. මේක මේ පොඩි එකක් මේකින් වැඩක් කරගන්න පුළුවන්. අරන් යන්න ලේසියින්ද තමයි මේක ටූල් බොක්ස් එකේම දාලා තියෙන්නේ. ඒතකොට ලොකු හැක්සෝ එකකුත් තියෙනවා මං ගාව. ඒක අරන් යන්න නැත්තම් ටූල් බොක්ස් එකේ තියන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා කැසට් ප්ලයර් එක තියෙනවා. මේක ටිකක් ලොකු ටූල් එකක් බර දාලා අල්ලන්න පුළුවන් එකක්. මේ කැසට් ගලවද්දි තමයි මේක පාවිච්චි වෙන්නේ. මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා තිනවා මේක පාවිච්චි කරලා කොහොමද කැසට් ගලවගන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා කෝන් ටූල් දෙකක් තියෙනවා. මේ දෙක සමහර වෙලාවට මම පාවිච්චි කරනවා මේකට සමාන වෙන තැන්වල තියෙන මේ බයිසිකලේ තියෙන දේවල් ගලවන්න තමයි මේ කෝන් ප්‍රින්ච් දෙක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලා දකින්න ඇති මේ මෙතන ඔයාලට පේනවා නම් Apple ලාංඡනයක් තියෙනවා. මෙතන ඇත්තටම ඇතුලේ තියෙන්නේ මේ මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ තියෙන එයාර් ටැග් එකක්. ඉතින් මේ මම මේක දාලා තියෙන්නේ මොකද හේතුව මේ ටූල් බොක්ස් එක හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් කොහේ හරිදී ඔයාලට නැති වුණොත් එහෙම එයාර් ටැග් එකක් තියෙන හින්දා මේ ටූල් බොක්ස් එක ලේසියෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකයි මේ එයාර් ටැග් එකක් දාලා තියෙන්නේ. තුන්වෙනි ලේ එක තමයි මේ ඔයාලට පෙන්නුවේ.
මං ඔයාලට 4 වෙනි ලේ එක දැන් පෙන්නන්නම්. ඊට පස්සේ මේ තියෙන 4 වෙනි ලේ එක හරිම ලේසි. අපි දැන් මේ ටූල් බොක්ස් එකේ පල්ලෙහාට යනවා. එතකොට මේකේ මෙච්චර ටූල් මේක ඇතුලේ තියෙනවද කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්නකෝ. මේ තියෙන්නේ සාමාන්‍ය අපේ රින්ස් තමයි තියෙන්නේ පාවිච්චි කරන. ඊට පස්සේ මේකේ තියෙනවා මේ කෝන් රින්ස් තියෙනවා, සෙට් එකක් තියෙනවා, වැඩිපුර උමනා වෙන ඒවා ටිකක්. ඊට පස්සේ බෙයාරින් ගලවන්න උමනා වෙන ටූල්ස් ටිකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පවර් ක්‍රෑන්ක් වල සයිඩ් එකේ තියෙන බෝල්ට් එක ගලවන්න ඕනේ ටූල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේක මේ බර්ස්මන් කියන බ්‍රෑන්ඩ් එකේ ගොඩක් වැදගත් ටූල් එකක්. මේ බොටම් බ්‍රැකට් බෙයාරින් ගලවන්න සයිස් 3-4කින්ම තියෙනවා මේකේ සයිස් ඇඩ්ජස්ටබල් බෙයාරින් රිමූවර් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා පෙඩල් රිමූවර් ටූල් එකක් තියෙනවා. මේක පාවිච්චි වෙන්නේ මේ ලොකු ටූල් එක පාවිච්චි වෙන්නේ ඩිස්ක් රෝටර් ගලවන්න. ලොකු මිටියක් තියෙනවා, සොෆ්ට් හැමර් එකක්. මේ තියෙනවා ඔයාලට ඒකත් පෙන්නන්නම්. මේක එක පැත්තක් මේ නයිලොන් වගේ තියෙන, අනිත් පැත්ත යකඩ තියෙන්නේ. ඉතින් මේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ නයිලොන් පැත්තෙන් තට්ටු කරගන්න පුළුවන්. අදාළ කාර්ය අනුව ස්ටීල් පැත්තකුත් තියෙනවා ඒකේ. ඊට පස්සේ මෙතනත් තියෙනවා මේ තියෙන බොක්ස් ටූල් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ බොටම් බ්‍රැකට් වලට අදාළ වෙන ටූල් සෙට් එකක් වගේම කැසට් රිමූවර් ටූල්ස් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ක්‍රෑන්ක් ආම් එක ගලවන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ලොකු ටූල් එක තමයි මේ RD හැංගර් ඇලයින්මන්ට් ටූල් එක කියලා කියන්නේ. ඔයාලගේ බයිසිකලේ ඩිරේල් එක හයි වෙලා ෆ්‍රේම් එකට හයි වෙලා තියෙන හැංගර් එක මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක අලයින් කරන ටූල් එක තමයි මේක. ඊට පස්සේ මම ඒක ඇතුලේ දාලා තියෙනවා මෙතන මේ අපේ බොක්ස් වලට පාවිච්චි කරන රැචට් ටූල් එක. ඔන්න ඔහොම තමයි මේ අන්තිම ලේ එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ටූල්ස් ගොඩක් තියෙනවා. ඔයාලා හිතන්නවත් නැතුව ඇති මෙච්චර ටූල්ස් මේ ටූල් බොක්ස් එකේ තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ටූල් බොක්ස් ටුවර් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මේ ටූල් බොක්ස් එක බලලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ ටූල් බොක්ස් එකේ මේ අරන් යන්න පුළුවන් විදිහට මේකේ රෝදක් තියෙනවා. මේ පැත්තෙන් මෙහිම ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේ මේකත් ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මේක අපි වහගන්න ඕනේ. ඊට පස්සේ මේ ටූල් බොක්ස් එකේ මේ පැත්තේ හැන්ඩල් එකක් තියෙනවා. ඒ වගේම ඉස්සරහින් හැන්ඩල් එකක් තියෙනවා. මේක අතේ අරන් යන්න පුළුවන් වෙන්න. ඔයාලට මෙන්න මෙතන හැන්ඩල් එකක් තියෙනවා. අර අපි මේ එයාපෝට් එකේ අරන් යනවා වගේ බෑග් එකක් විදියට අරගෙන ඇදගෙන යන්න පුළුවන්. මොකද හේතුව මේකේ මෙතන රෝද කීපයක් එනවා. රෝද දෙකක් එනවා. ඉතින් ඒකත් එක්ක මේක උස්සගෙන යන්න ඕනේ නැහැ. සමහර ලාවට බිම දිගේ ඇදගෙන යන්න පුළුවන් විදියට තමයි මේ ටූල් බොක්ස් එක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පෙලිකන් 15/10 කේස් එකක් ඇතුළට දාපු මගේ ටූල් සෙට් එක. ඔයාලා ටූල්ස් මේ වගේ ටූල් බොක්ස් එකක් හදන්න ඉස්සරහට ප්ලෑන් එකක් තියෙනවා නම්, බලාපොරොත්තුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ මොනවද ඔයාලට දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම්. ඉතින් බොහොම ස්තුතියි වෙනදා වගේම අදත් වීඩියෝ එක බැලුවට. ගිහින් එන්නම්. මේ වගේම තව ටූල් බොක්ස් දෙකක් තියෙනවා. එකක් නම් වැඩ ඉවර කරලා තියෙන්නේ. තව ටූල් බොක්ස් එකක් හදාගෙන යන ගමන් තියෙන්නේ. ඔයාලා ටූල් බොක්ස් වලට කැමති කෙනෙක් නම් මේ ටූල් බොක්ස් එක ඇතුලේ තියෙන මොනවද කියලාත් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ටූල් බොක්ස් එක හදන වීඩියෝස් ඔයාලට දෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි ප්‍රොෆෙෂනල් බයික් මෙකැනික් කෙනෙක් විදියට මම පාවිච්චි කරන මම ටීම් එකේදී පාවිච්චි කරන ටූල්ස් හරියට අරේන්ජ් කරලා තියන් ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ජය වේවා. මේක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.